වෙල්කම් ටු බයිනරි වේව් ඉන්සයිඩ්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාලා පටන් අරගෙන තියෙන හොඳම වීඩියෝ එකෙන් බයිනරි ඔයාලට ඉගෙන ගන්න. හරි, බයිනරි වේව් ඉන්සයිඩ් ගැන මම ඔයාලට කියන්නම්. ඔයාලා දන්නේ නැත්නම් ඊට කලින් අපි මේ ටියුටෝරියල් එකෙන් මොකක්ද කරන්න යන්නේ කියලා ඔයාලට පැහැදිලි අයිඩියා එකක් දෙන්න. අපි මේ ටියුටෝරියල් එකෙන් සම්පූර්ණ බයිනරි කියන්නේ මොකක්ද කියලාවත් කිසිම දැනුමක් නැති පුද්ගලයෙකුට පවා මේ බයිනරි කියන එක මාස්ටර් කරන්න පුළුවන් ඉන්න A to Z ඔයාලට කියලා දෙනවා. එතකොට මෙතනදී අපි ට්‍රේඩින් කියන්නේ මොකක්ද, බයිනරි ඔප්ෂන් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් ප්ලැට්ෆෝම් වල account හදලා අපි සම්පූර්ණයෙන්ම ඔයාලට බයිනරි කියන එක මාස්ටර් කරනවා කීයක්වත් ඔයාලගෙන් ගන්නෙ නැතුව. ඔයාලා අපි මේ channel එකේ කලින් දාපු videos බලලා තියෙනවා නම් ඔයාලා දැකලා ඇති වෙනකන් අපි videos දාලා තියෙනවා strategies ගැන, ඒ වගේම live trade කරන ඒවා ගැන, new signal වල trade කරන ඒවා ගැන එහෙම. ඉතින් මේ ටියුටෝරියල් එකෙන් ඔයාලට පුළුවන් බයිනරි මාස්ටර් කරන්න. මේක වෙන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ හැදෙන පිළිවෙල හිටන් තව පොඩ්ඩකින් ඉස්සරහට කියලා දෙනවා. ඊට කලින් අපි කවුද කියලා බලලෙමු. ඉතින් අපි කවුද කියලා බලනවා නම් අපි තමයි බයිනරි වේව් ඉන්සයිට් කියලා කියන්නේ. දැනට ලංකාවේ මම හිතන විදිහට කවුරුත් නැහැ නන් මාටින්ගේල් සිග්නල්ස් දෙන බයිනරි ට්‍රේඩින් වල. හැමෝම කරන්නේ අඩුම තරමේ MTG පාවිච්චි කරනවා. ඒ කියන්නේ මාටින්ගේල් පාවිච්චි කරනවා. ඉතින් මේකෙදී ඔයාලට බයිනරි ගැන දැනුමක් නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න කලබල වෙන්න එපා. ඔයාලට මේ වීඩියෝ එක ඔහේ බලාගෙන යන්න ඉස්සරහට වීඩියෝස් තව දෙක තුනක් බලද්දී ඔයාලට ආපහු මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට තේරෙයි. ආපහු බලන්න ඕන මම මේකෙදි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ. කොහොමද අපි කවුද අපි කොහොමද මේ ඉස්සරහට මේ ටියුටෝරියල් එක කරන්න කියලා. හරි. ඉතින් අපි ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ channel එකට join වෙන්න. මෙන්න මේ channel එක Binary Wave Insight කියන channel එක. description එකේ හරි අපේ channel එකේ මේ වීඩියෝ එකේ first comment එකේ හරි මෙන්න මේ channel එකට join වෙන link එක දාලා තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන් මෙන්න මේ channel එකට join වෙන්න. මේ channel එකේ අපේ tutorial එක ගැන update වගේම අපේ groups වල සියලුම update දෙන්නේ මෙන්න මේ channel එකේ. හරි. ඉතින් අපි කවුද කියලා කියනවා නම් අපි දැනට අවුරුද්දකට වඩා කාලයක් binary signals දෙනවා. ඒ වගේම binary ගැන updates දෙනවා. ඉතින් binary signals දෙන VIP channel එකක් අපි කරනවා. හැබැයි අපි ඔයාලගෙන් එක සතයක්වත් ගන්නෙ නැහැ. හරිද? අපි කරන්නේ ඔයාලා අපේ VIP එකට join වුණාට පස්සේ VIP එකට join වෙලා ඔයාලා VIP එකේ අපේ signals වලින් ගන්න profit එක තියෙනවනේ. ආන්ගේ profit එකෙන් 100 ප්‍රමාණයක් අපි weekly ගන්න එක තමයි කරන්නේ. නැතුව ඔයාලා ඒකෙදි loss වුණොත් හරි එහෙම loss වෙන්නේ නැහැ. loss වුණොත් අපි ඔයාලගෙන් එක සතයක්වත් ගන්නෙ නැහැ. profit වුණොත් profit එකෙන් 100 ප්‍රමාණයක් ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක හුඟක් සාධාරණයි. ඔයාලගෙන් එහෙම ඔයාලා VIP join වෙන්න කලින් එක සතයක්වත් ඔයාලා අපට දෙන්න ඕනේ නැහැ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි VIP service එක විතරයි දැනට අපි කරන service එකකට තියෙන්නේ. ඉතින් මේ channel එකට join වෙලා කැමති නම් ඔයාලට VIP join වෙලා බලන්න පුළුවන්. මේ free channel එක පොඩ්ඩක් ඔයා ඉඳලා බලන්න VIP results දාලා set වුණොත් ඔයාලා කැමති නම් join වෙන්න. හරි. අපි මෙතන tutorial එක ගැන කතා කරමු. ඊට කලින් මේක තමයි අපේ public channel එක. ඒ වගේම අපේ VIP service එක ගත්තොත් VIP service එකේ channels තුනක් තියෙනවා. ඒ කියන්නේ අපි signals වර්ග තුනක් දෙනවා. එකක් තමයි non martingale signals. ඒ කියන්නේ අපි ඔයාලගෙන් martingale කියලා කියන්නේ martingale කියන එක දන්නේ නැත්නම් martingale කියලා කියන්නේ ඔයාලා trade එක දැම්මට පස්සේ ඒක loss වුණොත් ඒ දාපු amount එක double කරලා ඊළඟ trade එකට දාන එකට. ඉතින් බැරි වෙලාවකත් එහෙම දාලා ඔයාලට මේක ලස්සනයි වගේ පෙවුනට කිසිම ලස්සනක් නැහැ. ඔයාගේ දෙවෙනි trade එක loss වුණොත් තුන්වෙනි trade එක loss වුණොත් ඔහොම මාටින්ගේල් ගිහිල්ලා ඔයාගේ මුළු කැපිටල් එකම වොෂ් වෙලා යන්න පුළුවන්. ඔයාලා බයිනරි ට්‍රේඩින් ගැන අලුතෙන් ආපු කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා ඇති මෙතනදී මොකක්ද මම මේ කියන්නේ කියලා. හරි. ඉතින් මෙන්න මේ non martingale signal එකේ මෙන්න මේ BWI codex non MTG VIP එකේ අපි කරන්නේ VIP එකේ signals දෙනවා martingale පාවිච්චි කරන්නේ නැතුව. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ channel එකේ මාසෙට session 20ක් කරනවා. එක session එක signal 3ක් දෙනවා. profitable signals 3ක්. හරි. ඉතින් මේ තියෙන්නේ අපි මේ මාසේ මේ පෙබරවාරි මාසයේ ඇත්තටම 2026 පෙබරවාරි මාසයේ මම පොඩ්ඩක් බිසි වුණ හින්දා මේ වගේ sessions තියන්න බැරි වුණා 20ක්. අන්න ඒකින් හින්දා මේ අන්තිම දවස් දෙක යන්නේ මේ මාසේ. එතකොට මම ඊයේ දවසේ session එක කලින් කියලා විනාඩි 15න් 15ට sessions 6ක් තිබ්බා. මේ තියෙන්නේ ඒ තිබ්බ sessions 6ේ results. හරිද? එතකොට loss වෙලා තියෙනවා එකක්. නමුත් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට කලින් කීයක් නම් profit වෙලා තියෙනවද කියලා. 100ක් කිසිම වෙලාවක ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් කරන්න බෑ. එහෙම ප්‍රොෆිට් කරන්න නම් එන්නේ ඔයාලා අනිවාර්යෙන් මේ ටියුටෝරියල් එක බලන්නත් එපා. මොකද ට්‍රේඩින් කියලා කියන්නේ සරලවම සම්භාවිතාවය බලන එකක්. ඔයාලට කවදාවත් 100%ක් ට්‍රේඩින් වලින් ප්‍රොෆිටබල් වෙන්න බෑ. ඒ කියන්නේ
කිසිම වෙලාවක 100% ප්‍රොෆිට් ට්‍රේඩ් එකක් ගන්න බෑ. ඔයාලා අතරමඟ ගිහින් ලොස් වෙනවා. ඔයාලට පුළුවන් ඕවරෝල් ප්‍රොෆිට් එක ඕවරෝල් ඔයාගේ ට්‍රේඩ් කරද්දී ප්‍රොෆිට් එකක් ගන්න එක විතරයි. ඒ කියන්නේ මාසෙ අන්තිම ඔයාලට ප්‍රොෆිට් එකක් තියෙනවා. හැබැයි ඒ අතරේ ලොස් වෙන ට්‍රේඩ් උත් තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔහොම තමයි අපි non MTG VIP එක තියෙන්නේ. එතකොට මේකදී අපි සිග්නල්ස් දෙනවා non martingale signals. එතකොට MTG පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ වගේම හැම සෙෂන් එකක්ම ඉවරලා මෙන්න මේ විදිහට පෝල් එකක් දානවා. ඒක තමයි ඒක අපි තව එක විශේෂත්වයක්. ඔයාලා අපේ VIP channel එකේ ඉන්නා නම් ඔයාලට පුළුවන් වොට් කරන්න මේ සෙෂන් එක හොඳද නැද්ද කියලා. ඔයාලට විවෘතව ඒකට anonymous විදිහට වොට් කරන්න පුළුවන්. ඒ වගේ මේ මිනිස්සු වොට් කරන එකේ අපේ VIP members ලා වොට් කරන එකේ proof මෙන්න මේ විදිහට අපි public channel එකෙත් දානවා. හරි. ඒක අපේ එක VIP service එකක්. අනිත් එක තමයි news signal එක. මෙතනදී ඔයාලට අපි news signals දෙනවා. මෙතන photos වලට ඕන නම් ගිහිල්ලා බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ financial markets වල තියෙන news events තියෙනවානේ. එතකොට මේ රටක තියෙන news events වලට ආන් ඒවා කලින් බලලා predict කරලා ආන්ගේ ප්‍රෙඩික්ෂන් එකට ඒ කියන්නේ මාකට් එක ඉස්සරහට මේ නිවුස් එකට මොන වගේ මූවමන්ට් එකක් ගනීද කියලා කලින් ප්‍රෙඩික්ට් කරලා එන්ට්‍රි ගන්න එක තමයි අපි මෙතනදී කරන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි කොහොමද සිග්නල්ස් දීලා තියෙන්නේ කියලා. මේ වගේ high volatility candle එකක් හැදෙන්න කලින් අපි මෙන්න මේ විදිහට ඔයාලට ඩිරෙක්ෂන් එක දෙනවා. ඩිරෙක්ෂන් එක දීලා ඔයාලට තියෙන්නේ හරියටම එන්ට්‍රි එක ගන්න. ඉතින් බලන්න කලින් අපි දීලා තියෙන සිග්නල්ස් කොහොමද කියලා මේක එකක්. අපි මේ වගේ ඇති වෙනකන් මගේ high volatility candles වලට signals දීලා තියෙනවා profitable විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකට ගියොත් ඇති වෙනකම් photos දාලා තියෙනවා මේ news signals වල profit. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලොකු gap එකක් difference එකක් තියෙනවද trade එක ගත්ත තැන ඉඳන්. හරි. ඉතින් news signal channel එකේ බොහෝ දුරට මාසෙට signals දෙන්නේ. මේ වගේ news signals දෙන්නේ මාසෙට උපරිම 10යි කොහොමත් 8ත් 10ත් අතර ප්‍රමාණයක් තමයි බොහෝ දුරට දෙන්නේ. නමුත් මාකට් එකේ ඒ නිවුස් එක රිස්ක් නම් අපි සිග්නල් එක ස්කිප් කරනවා. ඉතින් කොහොම හරි මාස අන්තිමේදී ප්‍රොෆිට් එකක් ගන්නවා අපි මේ නිවුස් channel එකේ. ඊට පස්සේ අන්තිම VIP සර්විස් එක තමයි AI signals. ඒ විදිහටම මේ විදිහට coin pair එක දානවා, time එක දානවා, direction එක දානවා. ඔයාලට තියෙන මේ coin pair එක ගිහිල්ලා time එක තෝරලා අදා direction එකට entry ගන්න. එතකොට මේක නම් one step MTG යනවා. අපේ VIP service තුනෙන් MTG යන එකම signal channel එක මේක MTG ඕන කට්ටියට පාවිච්චි කරන්න තමයි මේක දීලා තියෙන්නේ. මේක අපි recommend කරන්නේ ලොකු capital එකක් තියෙන කට්ටියට විතරයි. එතකොට මෙතනදී time එක නැති කට්ටියට මේ විදිහට ඒ අදාළ time එකට ඇවිල්ලා trade එක අරගෙන යන්න පුළුවන්. එතකොට මේක අවසානයේ තමයි මේ විදිහට poll එකක් දානවා. අන්තිමට මේ විදිහට ඒ දෙන්න signal ටිකේම result එක අපි share කරනවා. අපි මේකෙදි recommend කරන්නේ දවසට මේ වගේ signal ටික දුන්නාට පස්සේ දවස profitable trade 3ක් අරගෙන exit වෙන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ VIP service 3 යන්නේ. ඉතින් ඔන්න ඔය තුනෙන් තමයි අපි කියන්නේ ඔයාලා අපේ VIP join වෙද්දී අපි ඔයාලා මේ group 3ට match කරනවා. හරිද? ඔයාලට කැමති තුනෙන් ඕනනම් එකකට දෙකකට ඕන තුනටම කැමති විදිහකට trade කරන්න පුළුවන්. හරි. ඉතින් මේ හැම VIP service එකකම දෙන signals වල result අපි මෙන්න මේ public channel එකේ share කරනවා. ඉතින් ඔන්න ඔහම තමයි දැන් අපි මේ සර්විස් එක අවුරුද්දකට වඩා කාලයක් අපි මේක කරගෙන යනවා. ඒ වගේම හැම අපි VIP කට්ටිය ඉන්න හැම ස්ටුඩන්ට් කෙනෙක්ගෙම ඒ කියන්නේ VIP ජොයින් වෙලා ඉන්න හැම මෙම්බර් කෙනෙක්ගෙම ෆීඩ්බැක් මෙන්න මේ channel එකේ දානවා. ඔයාලට බලන්න පුළුවන්. ෆීඩ්බැක් channel එකේ link එක මෙන්න මෙතන තියෙනවා. BWI feedbacks. ඔයාලා නැත්නම් public channel එකේ ගිහලා pin message වල බලන්න පුළුවන්. බලන්න ඇක්ටිව් වෙනකම් අපි feedbacks දාලා තියෙනවා අපේ VIP ඉන්න members ලගේ. එතකොට බලන්න මේ වෙනකොට ෆීඩ්බැක්ස් 380කට වඩා අපි මේක ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඔච්චරයි. ආය ඉතින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඔයාලට මෙච්චර වෙලා මෙන්න මේ වීඩියෝ එකේ මේ විනාඩි 8-9 බැලුවා නම් ඔයාලට හොඳ අයිඩියාවක් ඇති මම මේ කියන්නේ මොකක්ද කියලා. අපි කවුද කියලා හොඳ අයිඩියාවක් ඇති. හරි. ඔච්චරයි එහෙනම් අපි ගැන කියන්න තියෙන්නේ. දැන් ඔන්න ඔයාලට බේස් එක දාලා ඉවරයි. ඔයාලට දැන් අපි කතා කරන්න කොහොමද මේ ටියුටෝරියල් එක යන්නේ කොහොමද ඔයාලා බයිනරි මාස්ටර් කරවන්නේ කියලා. ඔයාලා මේ ටියුටෝරියල් එක මුලින් ඉඳන් අගටම බැලුවොත් මම අනිවාර්යෙන් විශ්වාසයි මට ඔයාලට පුළුවන් බයිනරි මාස්ටර් කරලා මේ විදිහට ඔයාලට අපි VIP එකේ සිග්නල්ස් දෙනවා වගේ තනියෙන් ඔයාලට ට්‍රේඩ් කරන්න කිසිම දෙයක් හංගන්නේ නැතුව අනිවාර්යෙන් මේ ටියුටෝරියල් එක ඇතුලේ මම පෞද්ගලිකව ට්‍රේඩ් කරන විදි පවා ඔයාලට A to Z කියලා දෙනවා. හරි. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට තමයි අපි ටියුටෝරියල් එක හැදිලා තියෙන්නේ වීඩියෝස් 18ක් වගේ. ඒ වුණාට බොහෝ දුරට මේක 19 20 යන්න පුළුවන් ඊට අඩු වෙන්න පුළුවන්. දැනට මම මෙන්න මේ විදිහට තමයි plan එක හදාගෙන තියෙන්නේ.
ඉස්සෙල්ලාම අපි බේසික්ස් ටික කතා කරමු. මෙතනදී අපි මෙන්න මේ විදිහට මොකක්ද මේ බයිනරි ඔප්ෂන් කියන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. මේක අපේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක. එතකොට දෙවෙනි වීඩියෝ එකකින් ඉඳන් තමයි අපි වැඩ ටික පටන් ගන්න කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. මේ වීඩියෝ වල ඩියුරේෂන් එක ගණන් ගන්න එපා. හරිද? ඒක විනාඩි 10ක් වුණත් පැයක් වුණත් පුළුවන් නම් බලන්න. මග අරින්න එපා. හැම වීඩියෝ එකම ඔයාලට ගන්න දෙයක් තියෙනවා. එහෙම වීඩියෝ බලලා මන් දෙන ප්‍රොජෙක්ට් ටික ප්‍රැක්ටිස් කරොත් තමයි මම කියන විදිහට දේවල් ප්‍රැක්ටිස් කරොත් තමයි ඔයාලට අනිවාර්යෙන් මේක මාස්ටර් කරන්න පුළුවන් ඉන්නේ. නැත්තම් එහෙම කරන්න බැයි නම් ඇත්තට මේ ටියුටෝරියල් එක බලන්න එපා. ඔයාලගේ කාලේ තමයි අපරාධ වෙන්නේ. ඊට වඩා හොඳයි වෙන මොන හරි ස්කිල් එකක් හදා ගන්න ඔයාලා මේකට පාවිච්චි කරන ටයිම් එක පැත්තක තියලා. හරි. ඉතින් මෙතනදී අපි ඉස්සෙල්ලාම මොකක්ද බයිනරි ට්‍රේඩින් කියලා කතා කරනවා. ඊට පස්සේ කොහොමද හරි බ්‍රෝකර් කෙනෙක් ට්‍රේඩ් කරන ප්ලැට්ෆෝම් එකක් තෝරගන්න. ඒ වගේ මේ ප්ලැට්ෆෝම් එකේ account එකක් හදලා ඒ ප්ලැට්ෆෝම් එක සම්පූර්ණයෙන්ම මාස්ටර් කරනවා. මේ settings ගැන ඒ ප්ලැට්ෆෝම් එකේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් කොහොමද අපි ඒක කතා කරලා විසඳගන්නේ. එතකොට මේ වන මේ ප්ලැට්ෆෝම් එක හදන හැටි සහ ඒ ප්ලැට්ෆෝම් එක සම්පූර්ණ ගයිඩ් අපි කලින් වීඩියෝස් වල මේ channel එකේ දාලා තියෙනවා. සමහර විට ඒව මම අමතක කරන්නේ නැහැ. එහෙම වුණොත් මේ ප්ලේලිස්ට් එකටම අව මේ වීඩියෝ එක ඇඩ් කරන්නම් අපේ channel එකේ දාලා තියෙනවා. මම බලන්න ඒක අවව කරනවාද කියලා මොන හරි අප්ඩේට් එකක් platform එකේ තිබිලා තියෙනවා නම් මම අවව ඒක අවව කරනවා. හරි. ඉතින් ඊට පස්සේ තමයි වැදගත්ම කොටස් ටිකට යන්නේ. ඊට පස්සේ අපි trading view account එකක් හදන විදිය සහ සම්පූර්ණයෙන්ම complete platform guide එක ඔයාලට දෙනවා. එතකොට මෙතනදී ඔයාලට පුළුවන් වෙනවා සම්පූර්ණ trading view කියන්නේ මොකක්ද කියලා අදහසක් නැත්නම් trading view කියලා කියන්නේ ට්‍රේඩ් කරන කට්ටිය හුඟක්ම පාවිච්චි කරන platform එකක්. මේ markets analyze කරන්න තමයි මේ trading view platform එක පාවිච්චි කරන්නේ. ඒකේ හුඟක් tools තියෙනවා අපට අවශ්‍ය කරන. ඒ tools පාවිච්චි කරලා markets analyze කරන්න පුළුවන්. ඉතින් මෙතනදී බයිනරි ගැන දැනුමක් තියෙන කට්ටිය සමහර විට හිතන්න පුළුවන් මේ euro USD වගේ currency pair නම් එහෙම analyze කරන්න පුළුවන්. නමුත් කොහොමද OTC market analyze කරන්න කියලා. ඉතින් ඒවා අපි ඉස්සරහට මෙතනදී ඒ අදාළ වීඩියෝ වලදී විසඳනවා. හරි. ඊට පස්සේ ඊළඟ පාර්ට් එකට යනවා market analyze basics. ඉතින් basics කියලා මේවා අතාරින්න එපා. හරිද? මේ බේසික්ස් වලින් තමයි ඊළඟ එක කොහොමද වෙන්නේ කියන එක ඔයාලට අදහසක් තියෙන. ඒ කියන්නේ මේ බේසික්ස් නැතුව ඊළඟ කොටසට ගිහිල්ලා ඔයාලට කිසිම වැඩක් නැහැ. හරිද? බේසික් වලින් මම ඔයාලට ස්ට්‍රෝං ෆවුන්ඩේෂන් එකක් දානවා. අන්ගේ ෆවුන්ඩේෂන් එක ඇතුව තමයි ඔයාලා ඊළඟ කොටසට යන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි candlestick reading සහ ඒ වගේම ඒවා live market වල practice කරනවා. ඒ වගේම ඊට පස්සේ chart patterns අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ chart patterns live market වල analyze කරලා ඒවා practice කරනවා. ඊට පස්සේ binary trading වලට indicators වැදගත්යි. indicators වලින් මොනවද වෙන්නේ? indicators කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. ඒ වගේම fundamental analysis වල basics ටික යනවා. මෙතනදී fundamental අපි කතා කරන්නේ මෙන්න මේ news signals ටික ඔයාලට ගොඩ දාන්න ඕන නිසා news signals ඔයාලට තනියෙන් බලලා මේ tutorial එකෙන් පස්සේ ඉගෙන ගන්න පුළුවන්. මේ විදිහටම news signals වල trade කරන්න පුළුවන්. මේ tutorial එක බැලුවට පස්සේ. ඉතින් මෙන්න මෙතන ඉඳන් අපි news signals වලින් කොහොමද profit කරන්න කියන එක ඉගෙන ගන්නවා. වගේ ලොකු cans target කරන්නේ කොහොමද කියලා අපි එතනදී ඉගෙන ගන්නවා. මාසෙට new signal කියන්නේ මාසෙට opportunities එන්නේ 8යි 10යි. හැබැයි ඒ එන opportunities ටික අනිවාර්යෙන් හොඳ accuracy එකකින් ඔයාලට profit කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තමයි වැදගත්ම part එකට යන්නේ අපේ tutorial එකේ. ඒක තමයි risk management and psychology කියන එක. ඒ part එකේදී අපි කතා කරනවා money management plans ගැන. එතනදී අපි මේ non martingale කියන්නේ මොකද්ද? martingale කියන්නේ මොකද්ද? ඒ හැම දෙයක්ම කතා කරනවා අපි. හරිද? එතකොට time management කතා කරනවා. මේක තමයි මේ tutorial එකේ වැදගත්ම කොටස. ඔයාලා binary trading කරනවා නම් ඔයාලා දන්නව ඇති 99%ක්ම loss වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි trading psychology. ඒ වගේම ඔයාලගේ හැඟීම් පාලනය කරගන්න බෑ. ඔයාලා loss වුණොත් මොකද කරන්නේ? එදාම ඔයාලා loss එක cover කරන්න යනවා. ඉතින් අන්න ඒ වගේ trading psychology එක සම්පූර්ණයෙන්ම මම ඔයාලගේ වෙනස් කරනවා. මෙන්න මේ වීඩියෝ එක ඉවර වෙද්දී. ඔයාලට මේ වීඩියෝ එක හැදුනට පස්සේ බැලුවට පස්සේ 99%ක්ම හැදී ඉතුරු 100ට එක බලලත් හදාගන්න බැයි නම් ඒ කොටස හදාගෙන කොහොම හරි මෙන්න මේ වීඩියෝ කියන මම දානවා රූල් ටිකක්. මෙන්න මේ ටික හදාගෙන ඉතුරු ටික බලන්න කියලා. අන්න එතකොට ආන් ඒ ටික හදාගෙන විතරක් මෙතනින් එහා වීඩියෝ ටික බලන්න. බොහෝ දුරට මේ වීඩියෝ බැලුවට පස්සේ ඒ ටික ඔයාලගේ හැදෙනවා. හරිද? හැදුන්නේ නැත්නම් ඒ වීඩියෝ එක කියන ටික හදාගෙන ඒ ස්කිල් ටික ඒ ස්කිල්ස් කියන්න බෑ. අපි ඒ ටික හදාගෙන විතරක් ඔයා ඉතුරු වීඩියෝස් ටික බලන්න ඕනේ. හරිද? නැත්නම් ඔයාලට කිසිම වැඩක් වෙන්නේ නැහැ මේ ටියුටෝරියල් එකේ. ඒක කොච්චර දැනුම තිබ්බත් ඔයාලගේ සයිකොලොජි අවුල් නම් අනිවාර්යයෙන්ම මේ ටාගට් එකෙන් මේ මිෂන් එකෙන් සම්පූර්ණයෙන්ම ඔයාලා ෆේල්. හරි.
ඔන්න ඊට පස්සේ තමයි අපි ට්‍රේඩ් කරන්න යන්නේ. ඉතින් මෙන්න මෙතන ඉඳන් අපි ස්ට්‍රැටජි ටික කතා කරනවා. ඉන්ඩිකේටර් බේස් ස්ට්‍රැටජි තුනක් ඔයාලට මම ඔයාලට දෙනවා. එතකොට මේ තුන මාර වැදගත්. හරිද? එතකොට මේ තුන මාර විදිහට දවසට පැය 2 3 4 5 ප්‍රැක්ටිස් කරලා තමයි ඉතුරු ඒවට යන්න ඕනේ. මෙතනදී ඔයාලට ඉන්ඩිකේටර්ස් වලින් high accuracy strategies තුනක් දෙනවා. personally මම කලින් පාවිච්චි කරන නමුත් දැන් නම් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේවා high accuracy බොහෝ දුරට loss recovery sessions වලට එහෙම මම බොහෝ දුරට මේ strategy තුන තවමත් පාවිච්චි කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ strategy තුන පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔන්න මගේ personal golden strategies වලට යන්නේ. මේ වීඩියෝස් තුනේදී සම්පූර්ණයෙන්ම වලට high accuracy strategy ටික දෙනවා. non martingale signals ගන්න කොහොමද? ඒ වගේම ඕනම signal එකගේ loss එක recover කරන්න කොහොමද? ඔයාලා මේ වීඩියෝ එක බලන් දවසින් දෙකකට loss recover කරන්න නම් බලන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයාලට එහෙම කියලා දෙන්නේ නැහැ. එහෙම super power එකක් හම්බෙන්නේ නැහැ. ඔයාලගේ psychology ගානට manage කරගෙන ඔයාලා මෙච්චර කාලයක් loss වෙලා තියෙනවා නම් binary trading වලින් එතන ඉඳන් recover කරගන්න පුළුවන් විදිය මම මෙතන ඉඳන් කියලා දෙනවා. හරි ඊට පස්සේ finally අපි කතා කරනවා කොහොමද මේ විදියට news signals වලට trade කරන්න කියන එක. හරි ඔච්චරයි අපි ටියුටෝරියල් එකේ වෙන්නේ. මේ ටියුටෝරියල් එකේ ඔයා මෙච්චර වෙලා බැලුවා නම් ඔයාලට හොඳ knowledge එකක් ඇති කොහොමද මේක වෙන්නේ කියලා. මෙතනින් යන ටියුටෝරියල් එක බලන්න ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් මම කියන දෙන වැඩ ටික අනිවාර්යෙන් ඔයාලා ඉවර කරන්න ඕනේ. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු.